සුබ දවසක් and welcome ඔයගොල්ලෝ හැම දිනාටම මගේ music channel එකට. අද ඔයගොල්ලෝ බලනවා ඇති මම මේ මොකද්ද වෙනස් විදියක වීඩියෝ එකක් කරන්න කියලා. මොකද මෙච්චර දවස් ඔයගොල්ලෝ දැක්කේ මම කරපු keyboard covers, මම කරපු saxophone covers, සහ මම කරපු song covers මගේ YouTube channel එකේ. හැබැයි වෙනසකටත් එක්ක මම හිතුවා මම මගේ music setup එක හදාගන්න අවුරුදු ගාණක් තිස්සේ තනියම විවිධ YouTube videos අධ්‍යයනය කරලා online resources අධ්‍යයනය කරලා ඒ ලබාගත් knowledge එක ඕගොල්ලෝ වෙනුවෙන් ඉදිරියේදී මගේ YouTube channel එක හරහා ඒ knowledge එක ඕගොල්ලන්ට share කරන්න. ඉතින් මේ video series එකේදී මම ඕගොල්ලෝ වෙනුවෙන් ඒ knowledge එක සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලෝ keyboard එකක් purchase කරනවා නම් ඕගොල්ලන්ට purchase කරන්න පුළුවන් different types of keyboards මොනවද? මොකද keyboard එකක් purchase කරන්න ගියාම range keyboards, synthesizer keyboards, MIDI keyboards මේ වගේ විවිධ ආකාරයේ keyboards වර්ග තියෙනවා. ඊට පස්සේ keyboard brands තියෙනවා. ඕගොල්ලෝ purchase කරන්න ඕගොල්ලෝගේ budget එකට අනුව මොන වගේ keyboard brandsද, මොන වගේ keyboard ranges වලට ඕගොල්ලන්ට යන්න පුළුවන්. ඊට පස්සේ keyboard එකකට ඕගොල්ලෝ connect කරන විවිධ accessories තියෙනවා. foot pedals වෙන්න පුළුවන්, recording equipment වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ keyboard එකක් connect කරගන්න ගියාම ඔගොල්ලන්ට තියෙන්නේ one man show setup එකක් නම් multiple keyboards තියෙනවා නම් මේ keyboards ටික connect කරගන්න ඔගොල්ලන්ට mixer එකක්, වෙනත් recording equipment එකක්, විවිධ cable ಜಾති, adapters ಜಾති අවශ්‍ය කරනවා. මේවා මොනවද? මේවා ඔගොල්ලන්ට ගන්න පුළුවන් කොහෙන්ද? ඊටත් අමතරව වඩාත් වැදගත් ඔගොල්ලෝ විශාල මුදලක් වැය කරලා keyboard එකක් ගන්නකොට ඒ වගේ keyboard එකක් විශ්වාසවන්තභාවයකින් ගන්න පුළුවන් තැන් මොනවද? මෙන්න මේ වගේ ගොඩාක් ටොපික්ස් මම මුලින්ම කිව්වා වගේ තනියම අධ්‍යයනය කරලා ඉගෙන ගත්තා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී වීඩියෝස් වලින් ඔයගොල්ලෝ වෙනුවෙන් අරන් එන්න. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා අදම subscribe කරන්න. අපි ඉදිරියේදී මම කිව්වා වගේ විවිධ වූ වීඩියෝස් වලින් ඔයගොල්ලන්ට මේ knowledge එක අරන් එන්න බලාපොරොත්තු වෙ දැනට නවතිනවා. ඔයගොල්ලෝ හැම දිනාටම සුබ දවසක්.